සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා Healing Voice Studio YouTube channel එකට. ඔන්න අදත් තවත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ ලස්සන දවසේ මම මුලින්ම මගේ ආදරණීය ඔයාලා හැමෝටම මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ channel එක subscribe කරාට, ඒ වගේම මගේ videos වලට like කරනවට, comment කරනවට මම මගේ හදවතින්ම ඔයාලට අද දවසේ මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ගත වෙන්නේ 2025 වසරේ අවසන් මාසය. ඉතින් ඔයා මේ දවස්වල ගොඩාක් busy ඇති. ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඉදිරියට එන 2026 වසර සාර්ථක වසරක් කරගන්න ඕනේ නම් මේ මාසෙම පටන් ගන්න පුංචි දේවල් කීපයක් කරන්න තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ ඒ 2026 වසර සාර්ථක කරගන්න අද ඉඳලම අපි මොනවාද කරන්න ඕනේ කියලා බලන්න. ඉතින් 2026 වර්ෂය පටන් ගන්න කලින් අපි 2026 සාර්ථක කරගන්න මෙන්න මේ දේවල් කීපය කරොත් ලස්සනටම සාර්ථක වසරක් බවට 2026 පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ කතා කරන්න යන දේවල් කීපය ගැන මේ දේවල් කරන්න ඔයාලට කිසිම වියදමක් ඔයාලගේ අතින් යන්නේ නැහැ. අපි බලමු මුලින්ම අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයාලා 2026 සාර්ථක කරගන්න මේ මාසේ ඉඳන්ම කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයාලගේ mind rest කරන එක. ඉතින් මේ mind rest කරන එක මේකට යන්නේ මිනිත්තු කීපයක පුංචි කාලයක් පමණයි. ඔයාට කිසිම මුදලක්වත් වැඩියෙන් වෙහෙසක්වත් මේ දෙයට යන්නේ නැහැ. අපි කොහොමද mind rest කරන්නේ? ඔයා නිශ්ශබ්ද තැනකට යන්න. ඔයා සැහැල්ලුවෙන් ඉඳගෙන හරිම රිලැක්ස් එකේ ඉන්න. මිනිත්තු 3ක් පමණ ඉහළට හුස්ම ගන්න. හුස්ම ඇදගෙන මිනිත්තු 3ක් පමණ ඉන්න. ඔයා හුස්ම ඉහළට ගන්න වෙලේ හිතන්න හොඳ දේවල් මා වෙත ආකර්ෂණය වෙනවා කියලා. ඉන් පස්සේ හුස්ම හිමින් පහත හෙලන්න. ඒ හිමින් හුස්ම පහත හෙලද්දී ඔයා හිතන්න ඕනේ මා තුළ තියෙන ඍණාත්මක ශක්තියින් සියල්ල මාගෙන් ඉවත් වෙනවා කියලා හුස්ම පහළ හෙලද්දී හිතන්න. මේ විදිහට මේ මාසේ දවසට මිනිත්තු කීපයක් අරගෙන ඔයා උදේට හරි හවසට හරි ඔයා රිලැක්ස් එකේ ඉන්න ඕනම වෙලාවක ඔයාගේ mind rest කරන්න බලන්න. මේ මාස පුරාවටම 2026 වර්ෂය පටන් ගන්නකම් මේක දිගටම කරන්න. මේ ක්‍රමයෙන් ඔයාගේ මනස කාම් කරන්න, ඔයාගේ හිතේ මනසේ තියෙන නරක ෆීලිංග්ස් අඩු කරලා හිත ක්ලීන් කරගන්න, ක්ලියර් කරගන්න ඔයාට 2026 වර්ෂයට සාර්ථක පිරිසිදු මනසක් එක්ක සූදානම් වෙන්න මේ ක්‍රමෙන් ඔයාට හැකියාව ලැබෙනවා. 2026 සාර්ථක කරගන්න අපි කරන්න ඕන ඊළඟ පියවරට යන්න කලින් මම මතක් කරනවා මේ Healing Voice Studio මගේ මේ channel එක හරහා සිදු කරන්නේ law of attraction, manifestation, spirituality, motivation හරහා ඔයාලගේ සියන ජීවිතේ ඊටාම පාසුවෙන් සාර්ථක කරගන්න ආකාරය පිළිබඳව ඔයාලත් එක්ක බෙදා හදා ගැනීම. ඉතින් subscribe කරපු නැති ඔයාලා හැමෝටම මගේ Healing Voice Studio YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි 2026ට යන්න කලින් 2026 සාර්ථක කරගන්න අපි කරන්න ඕන දෙවනි ස්ටෙප් එක තමයි ඔයාට මේ 2025 දී ඔයා මුහුණ දීපු ප්‍රධානම ප්‍රශ්න ගැටලු 2ක් හෝ 3ක් ගන්න. අපි හිතමු ඔයාට මොනහරි ස්ට්‍රෙස් වෙන දෙයක්, බ්‍රේක් අප් එකක් වුණා නම් එතකොට ඔයාට
සල්ලි ප්‍රශ්නයක් මේ 2025 දී ඇති වුණා නම්, ඔයාට ජොබ් එකේ ප්‍රශ්නයක් ඇති වුණා නම්, ඒ වගේ ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ලොකුම ප්‍රශ්න දෙකක් තුනක් අරගෙන කඩදාසි කොලයක ලියන්න. ලියලා මේ මාසය ඇතුළත ඔයා සේෆ්ටි තැනක ඒ කොලේ තියලා තියන්න. ඒකල්ලා මේ මාසේ අවසාන දවසේ 2026 ආරම්භ වෙන්න කලින් ඒ කොලේ අරගෙන පුච්චලා අයින් කරලා දාන්න. මේකෙන් වෙන්නේ ඔයාලගේ මනසට සහ විශ්වයට පණිවිඩයක් යනවා මේ ප්‍රශ්න සියල්ලම අවසන් කියලා. සිග්නල් එකක් තමයි යන්නේ. ඉතින් එතකොට මේ ප්‍රශ්න අයින් කරගෙන ෆ්‍රෙෂ් මනසකින් ඔයාට 2026ට මූණ දෙන්න පුළුවන් වෙනවා. ඔන්න 2026 සාර්ථක කරගන්න අපි තුන්වෙනියට කරන්න ඕන පියවර තමයි අපේ රූම් ක්ලීන් කරන එක. මං කිව්වනේ මේ දේවල් හරිම සරල දේවල්. ඔයාලට අමතරව ලොකු වියදමක් කිසිම වියදමක් මේ දේවල් වලට යන්නේ නැහැ. කොහොමද අපි මේක කරන්නේ? ඇත්තටම රූම් ක්ලීන් කිව්වම ඔයාගේ කාමරේ විතරක් නෙවෙයි, ඔයාගේ මුළු ගෙදරටම මේක කරන්න පුළුවන්. මම රූම් ක්ලීන් කියලා මෙතෙන්දි කිව්වේ අපි සාමාන්‍යයෙන් වැඩි හරියක් අපි ඉන්නේ අපේම රූම් එකේනේ. ඉතින් අපේ රූම් එක ලස්සන කරගන්න වගකීම අපි සතුයි. ඒක හින්දා අපි රූම් ක්ලීන් කරලම අපේම රූම් ක්ලීන් කරලම 2026 සාර්ථක කරගන්න මෙන්න මේ දේ පටන් ගමු. ඉතින් මේ දේ ලොකුවට කරන්න ඕනේ නැහැ. මේ වගේ පුංචි දේවල් කීපයක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාගේ ටේබල් එක පිළිවෙලට තියාගන්න. 2026 අලුත් අවුරුද්දක් පරණ දේවල් අයින් කරලා දාන්න. ඔයාගේ රූම් එකේ තියෙන ඔය ඕන් නැති ගොඩාක් දේවල් තියෙනවානේ අපේ රූම් එකේ. ඕන් නැති දේවල් අයින් කරලා අස්පස් කරලා දාන්න. එතකොට ඔයාගේ මිරෝ එක අනිවාර්යෙන් ඔයාගේ රූම් එකේ තියෙන මිරෝ එක ක්ලීන් කරන්න. ඔයා දන්නවා law of attraction follow කරන කෙනෙක් නම් අපි මිරෝ එකත් එක්ක ටෙක්නික්ස් කරනවා, ටිප්ස් කරනවා. ඉතින් මිරෝ එක කියන්නේ අපි අපේ මූණ පේන, අපේ ප්‍රතිරූපය පේන ප්‍රධානම තැන තමයි අපේ මිරෝ එක. ඉතින් ඔයාගේ රූම් එකේ අනිවාර්යෙන්ම ඔයාගේ මිරෝ එක ක්ලීන් කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ රූම් එකේ ඔයා ටේබල් එකේ හරි ජනේල ළඟ හරි ඔයා ෆ්ලවර් වාස් එහෙම තියලා තියෙනවා නම් ඒ ෆ්ලවර් වාස් චේන්ජ් කරන්න. ඒ වගේ ෆ්ලවර්ස් චේන්ජ් කරන්න. එතකොට ඔයාගේ රූම් එකට අලුත් ඩිසයින් එකතු කරගන්න. 2026 සාර්ථක කරගන්න ඔයාගේ මේ රූම් ක්ලීන් තුලින් හැකියාවක් ලැබෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ අපේ ගෙදර ක්ලීන් වුණාම, අපේ රූම් එක ක්ලීන් වුණාම අපේ එනර්ජි ක්ලීන් වීමක් තමයි සිද්ධ වෙන්නේ. හිතන්න ඔයාගේ රූම් එක ඔයා අලුත් විදිහකට දකිද්දි, අලුත් විදිහට ක්ලීන් විදිහට ලස්සනට දකිද්දි ඔයාගේ හිතේ තියෙන ඔය කම්මැලිකම, එතකොට එපා වෙලා තියෙන ගතිය හැම දෙයක්ම නැති වෙනවා. අපි කරන්න ඕන ඊළඟ ලේසිම ස්ටෙප් එක, 4 වෙනි ස්ටෙප් එක තමයි 2026 දී ඔයා ලං කරගන්න ඕනේ ඔයාගේ ගෝල්ස් ඔයාගේ ෆෝන් වෝල්පේපර් එකට. එතකොට ඔයාට ලැප් එකක් තියෙනවා නම් ලැප් එකේ හෝම් ස්ක්‍රීන් එකට දාගන්න එක තමයි කරන්න ඕනේ. මේක කරන්නේ කොහොමද? ඔන්න ඔයාට 2026 දී ඔයාගේ ගෝල් එකක් තියෙනවා නම් ඔයා ආස කරන ජොබ් එක මොකක්ද? එතකොට ඔයාට සල්ලි ඕනනම් සල්ලි, ආදරය ඕනනම් ආදරය, එහෙම නැත්නම් ස්ටඩි පැත්තෙන් නම් ඒ දේවල්, ඔයාට මොකක් හරි වාහනයක් ඕනනම් ඒ වාහනේ, මේ ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ඔයාගේ ගෝල්ස් අරගෙන, ඉමේජ් අරගෙන ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්න, ඔයාගේ ලැප් එකේ ස්ක්‍රීන් එකට දාගන්න. මේකෙන් වෙන්නේ ඔයා හැම වෙලේම ෆෝන් එක යූස් කරද්දි, ඔයාගේ ලැප් එක යූස් කරද්දි මේවා දකිද්දි ඔයාගේ ගෝල්ස් වලට ඔයා නිකම්ම ඇට්‍රැක්ට් වෙනවා. ඉතින් 2026 පටන් ගන්න කලින් අද ඉඳන්ම 2026 ගෝල්ස් ඔයා ඉමේජ් අරගෙන ඔයාගේ වෝල්පේපර් එකට, ෆෝන් එකේ වෝල්පේපර් එකට, ඔයාගේ ලැප් එකේ ස්ක්‍රීන් එකට දාගෙන මේ වැඩේ
අදම පටන් ගන්න. ඔයාට නිකන්ම 2026 වෙද්දි ඔයා මේවා දකිද්දි ඔයාගේ ගෝල්ස් ඔයාට ඇට්‍රැක්ට් වෙන්න පටන් ගනීවි. ඉතින් අපි ඊළඟට කරන්න ඕන දේ තමයි gratitude. ඔයා මේ මාසෙ පුරාවටම මේ මාසෙ ගත වෙන හැම දවසකම අවසානයේදී ඔයාට ලැබිච්ච ඕනම දෙයක් මතක් කරගෙන ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ඔයාට කන්න බොන්න ලැබිච්ච දේවල් ගැන, ඔයා විනෝද වෙච්ච හැටි ගැන, ඔයා සතුටින් හිටියා නම් ඒ දේ ගැන, එතකොට ඔයාට අලුත් යාළුවෝ හම්බුණා නම්, ඔයාට අලුත් ඔපචුනිටිස් හම්බුණා නම් ඒ දේවල් ගැන, ඕනම දෙයක් ගැන, ඔයාට දවස තුලදී ඔයාට ලැබිච්ච ඕනම දෙයක් ගැන දවස අවසානයේදී මොනාහරි දේවල් 5ක් අඩුම ගානේ මතක් කරලා නිදා ගන්න කලින් දවස අවසානයේදී ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න මේ මාසෙ පුරාවටම. මේකෙන් ඔයාගේ මනස පොසිටිව් විදියට තියාගන්න පුළුවන් වෙනවා. එතකොට 2026 ආරම්භ වෙද්දිත් ඔයාට ධනාත්මක මනසකින් සාර්ථක වසරක් ආරම්භ කරගන්න මේකෙන් හැකියාව ලැබෙනවා. ඉතින් අපි 2026 සාර්ථක කරගන්න අපි කරන්න ඕන අන්තිම පියවර තමයි අපේ ෆෝන් රෙස්ට් කරන එක. මේකෙන් මම අදහස් කරන්නේ ඔයාලා අපි හැමෝම අපි ෆෝන් යූස් කරද්දී වැඩකට නැති ගෲප්ස් වලට ජොයින් වෙලා ඉන්නවා. එතකොට අපි වැඩි කන්ටැක්ට් එකක් නොදක්වන මිනිස්සුත් අපිට නුසුදුසුයි කියලා හිතන මිනිස්සුගේ කන්ටැක්ට් අපි ළඟ තියෙනවා. මේ දේවල් ඔයාගේ ෆෝන් එකෙන් මේ කාලෙදී රිමූව් කරලා දාන්න. ඔයා ඕන් නැති ඔයාට අදාළ නෑ කියලා හිතන ගෲප්ස් වලට ජොයින් වෙලා ඉන්නවා නම් ඒ වගේන් රිමූව් වෙන්න. එතකොට ඔයාට වැදගත් නැහැ කියලා හිතන අයගේ කන්ටැක්ට්ස් තියෙනවා නම් ඒවා රිමූව් කරලා ඔයාගේ ඒ වගේම ඔයාගේ හෝම් ස්ක්‍රීන් එක සිම්පල් විදිහට ලස්සනට හදාගන්න. ඔයාගේ ෆෝන් එක රෙස්ට් කරන්න. මේකෙන් ඔයාගේ එනර්ජි පොසිටිව් විදියට හදාගන්න හැකියාවක් ලැබෙනවා. මොකද අපි දැන් හැමෝම නිතරම මේ ෆෝන් එක යූස් කරනවනේ. අපි අතේ අපේ ෆෝන් එක නැති කෙනෙක් නෑනේ දැන්. ඉතින් මේ ෆෝන් රෙස්ට් කිරීම තුළින් අපේ මනස අපේ එනර්ජි ක්ලීන් කරගන්නත්, එනර්ජි පොසිටිව් විදියට තියාගන්නත් හැකියාවක් ලැබෙනවා. ඉතින් අද මම මේවාට කියලා දුන්න ස්ටෙප් 6ම මේ මාසෙදී ඔයාට පුළුවන් උපරිමයෙන්ම කරන්න බලන්න. මම මුලින්ම කිව්වනේ මේ දේවල් ඉතාම සරලයි. මේ දේවල් වලට කිසිම වියදමක් ඔයාට යන්නේ නැහැ. ඉතින් මේ වගේ පුංචි දේවල් කරලා ඔයාගේ ජීවිතේ ලොකුවට ඔයාට ලස්සන කරගන්න පුළුවන්. මේ වගේ පුංචි දෙයකින් ඔයා හිතන්නේවත් නැති තරමේ ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ඇත්තටම පුළුවන්. ඉතින් මේ වගේ පුංචි සරල ලස්සන දේවල් කරලා ඔයාගේ ඔය ලස්සන ජීවිතේ තවත් ලස්සන කරගන්න. ඉදිරියට එන 2026 වර්ෂය ලස්සන සාර්ථක අවුරුද්දක් කරගන්න අද මම මේ කියලා දීපු ලේසි පියවර 6 අනුගමනය කරන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.